ඉතින් අදත් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම වගේ ක්‍රීම්ස් යූස් කරනවා. ඒ කියන්නේ අපි හැමෝම වගේ අපේ ස්කින් එක පැහැපත් කරගන්න ගොඩාක් ක්‍රීම්ස් වර්ග යූස් කරනවා. ඉතින් නොයෙකුත් ක්‍රීම්ස් වර්ග වෙළඳපොලෙන් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ක්‍රීම්ස් වල අධික වශයෙන් රසදිය ඒ වගේම බ්ලීචින් වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඉතින් මේ විදිහට අධික වශයෙන් රසදිය බ්ලීචින් වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙන ක්‍රීම්ස් වර්ග කිහිපයක් ලංකාවේ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මගින් තහනමට ලක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රීම්ස් කිහිපයක් ගැන මම කලිනුත් වීඩියෝස් වල කරලා තියෙනවා. ඉතින් මම අද කතා කරන්න හිතුවේ තන්න ඒ වගේ ලංකාවේ තහනමට ලක් වෙලා තියෙන ක්‍රීම් එකක් ගැන. ඉතින් ඒක තමයි මෙන්න මේ ක්‍රීම් එක. ඉතින් මේක බයෝකෝස් ක්‍රීම් එක. ඉතින් මේකත් ලංකාවේ මේ වෙනකොට තහනමට ලක් වෙලා තියෙන මේ ක්‍රීම් එක යූස් කිරීම නිසාත් අපේ ස්කින් එකට ගොඩාක් ඩැමේජ් වෙන්න පුළුවන් කියලා තහනමට ලක් වෙලා තියෙන ක්‍රීම් එකක් තමයි මෙන්න මේ ක්‍රීම් එකත්. ඉතින් එහෙනම් අපි අද කතා කරමු මෙන්න මේ ක්‍රීම් එක ගැන. ඉතින් ඒ වගේම මේ ක්‍රීම් එක යූස් කිරීම නිසා අපේ ස්කින් එකට මොන වගේ දේවල්ද වෙන්නේ? ඒ වගේම අපේ ස්කින් එකට ඇතිවන සයිඩ් ඉෆෙක්ට්ස් ගැන අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මේ වෙනකොට නොයෙකුත් ක්‍රීම්ස් වර්ග වෙළඳපොලේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවල අධික වශයෙන් රසදිය ඒ වගේම බීජයන් වර්ග අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රීම් එකක්, ඒ කියන්නේ මේ විදිහට අධික වශයෙන් රසදිය වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙන ක්‍රීම් එකක් තමයි බයෝකෝස් කියලා කියන්නේ. ඉතින් මේ ක්‍රීම් එකත් පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මගින් තහනමට ලක් කරලා තියෙන ක්‍රීම් එකක්. ඉතින් මේ ක්‍රීම් එක සාමාන්‍යයෙන් අපිට රුපියල් 1000ක වගේ මිලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රීම් එකේ සීරම් එකක් තියෙනවා. ඉතින් අනේ සීරම් එකත් එක්ක මික්ස් කරලා තමයි මේ ක්‍රීම් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මේක නයිට් ක්‍රීම් එකක්. ඒ වගේම මේක පාකිස්තානයේ තමයි මේ බයෝකෝස් නිෂ්පාදනය කරන්නේ. ඉතින් ගොඩාක්ම මේ වගේ බීචින් වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙන මේ වෙනකොට ලංකාවේ තහනමට ලක් වෙලා තියෙන ගොඩාක් ක්‍රීම්ස් වර්ග පාකිස්තානයේ වගේ රටවල් වලින් ගෙන්වන ලද ක්‍රීම් වර්ග. ඉතින් මේකිනුත් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. සතියක් වගේ කාලයක් ඇතුළත අපේ ස්කින් එකේ වෙනසක් සිද්ධ වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ස්කින් එක ගොඩාක් හොඳටම පැහැපත් වීමකට ලක් වෙනවා. නමුත් අපි මේ ක්‍රීම් එක භාවිතා කරලා කාලයත් එක්කම අපි මේ ක්‍රීම් එක භාවිතා කරනක නැවැත්තුවාම තමයි මේකෙන් අපේ ස්කින් එකට ගොඩාක්ම ඩැමේජ් එකක් එන්නේ. ඒ කියන්නේ මේක අපි මේ ක්‍රීම් එක යූස් කරලා නැවැත්තුවට පස්සේ අපේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අධික වශයෙන් පිම්පල් ඇතිවීම, බ්ලැක් ස්පොට් ඇතිවීම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒත් එක්කම මේ වගේ බ්ලීචින් වගේ දේවල් අන්තර්ගත වෙලා තියෙන ක්‍රීම්ස් අපි ආලේප කිරීම නිසා අපිට සම පිළිකා පව ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම අපේ සම තුනී වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ස්නායු ආශ්‍රිත ආපත පව ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩාක්ම ස්කින් එකේ පිලිසීම් වගේ ඒ කියන්නේ බ්ලීචින් ආසාදන ඇතිවීමේ තත්ත්වයක් අධික වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ක්‍රීම් එකක්, ඒ කියන්නේ මේ බයෝකෝස් ක්‍රීම් යූස් කරන කෙනෙක් නම් මේ ක්‍රීම් එක ඔයා යූස් කරන එක නවත්තන්න. මොකද මේක යූස් කරලා ඔයා මේ ක්‍රීම් එක නැවතුවට පස්සේ ඔයාට වගේ ස්කින් එක ගොඩාක් ඩැමේජ් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ක්‍රීම් එක යූස් කරන කෙනෙක් නම් මේක නවත්තන්න. ඒත් එක්කම මේක යූස් කිරීම නිසා ඔයාගේ ස්කින් එකේ මොන හරි මේ වෙනකොට ඩැමේජස් වෙලා තියෙනවා නම් ඔයා සමේ රෝග පිළිබඳ වෛද්‍යවරු කොහොම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් එහෙම නැති වුණොත් මේ වගේ බීචින් වගේ දේවල් නිසා අපේ ස්කින් එක ගොඩාක් ආසාදනය වීමේ හැකියාවත් එක්කම අපිට සමේ පිළිකා වගේ තත්ත්වවලට පවා ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.